අද මම කතා කරන්න හදන්නේ පැරාමීට්‍රික් වෝල් ආර්ට් එකක් හදන්නේ කොහොමද කියන එක. එතකොට මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. මොකද මුලින් ඉඳන් සම්පූර්ණ කියලා දෙන්න ඕන හින්දා. මේ තියෙන්නේ මගේ පැරාමීට්‍රික් ආර්ට් එකක් මම එහෙම හදපු එකක්. මම ඒකේ චුට්ටක් පෙන්නලා ඉන්නම්. මේ එතකොට මෙන්න මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරිද? අපි බලමු පැරාමීට්‍රික් වෝල් ආර්ට් සාමාන්‍ය කොච්චර මේ වැදගත්ද කොහොමද ඒක ලස්සන කියන්නේ ක්වොලිටිය කියලා. මේ තියෙන පැරාමීට්‍රික් වෝල් ආර්ට් එක ෆොටෝ එකක්. අමුතුම ලුක් එකක් තියෙන ඩිසයින් වර්ගයක් තමයි මේක. ඉතින් තව ඒ වගේ එකක්. මේ තියෙන තවත් ඒ වගේ පැරාමීට්‍රික් වෝල් ආර්ට් එකක්. මේ තියෙන ටිකක් සරල මට්ටමේ පැරාමීට්‍රික් වෝල් ආර්ට් එකක්. ඒ කියන්නේ මේ වගේ තියෙනවා නිකන් අමුතු වටිනාකමක් මේකත් එක්ක බැඳිච්ච. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. හරි. මේවා කොච්චර වටිනවද කියලා මම නෙට් එකේ රෙෆරන්ස් එකක් කරනවා ඔයාලට පෙන්නන්නම්. නෙට් එකෙන් ගත්ත මේ සයිට් එක තියෙන එකක්. මේ වගේ බලන්න සාමාන්‍ය නෝමල් පැරාමීට්‍රික් නොවන මේ වගේ ඩිසයින් එකක් ගත්තොත් වටිනාකම කීයද කියලා. එතකොට US ඩොලර් පොඩි ගාණක් තමයි මේ වගේ තියෙන්නේ. හරිද? එතකොට අපි ටික ටික බලමු පැරාමීට්‍රික් වලට ආපුවම පස්සේ පැරාමීට්‍රික් ආර්ට් වල බලන්න කොහොමද ප්‍රයිස් එක කියලා. සම්පූර්ණ හාත්පසින්ම වෙනස්. කලින් 35ක් තිබ්බ එක දැන් ඒ වගේ සාමාන්‍ය 20 30 ගුණයකට වඩා මේක වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමයේ ටිකක් අර වියදම් සහගතයි. හැබැයි පට්ට ක්වොලිටියක් තියෙනවා. අපි මේක හරියට කරන්න ඉගෙන ගත්තොත් මාර වටිනාකමක් තියෙනවා. බලන්න මේ තියෙන අනිත් හැම වෝල් ආර්ට් එකකටම වඩා අපි දැන් බලමු පැරාමීට්‍රික් වෝල් ආර්ට් වල ප්‍රයිස් එක ගොඩාක් වැඩි. හරි. අපි දැන් යන් කෙලින්ම පැරාමීට්‍රික් වෝල් ආර්ට් එකක් හදන තැනට. හරි. මම මේක හදන්නේ ආර්ට් කැම් ඇතුලේ ඉඳලා. ඒතර මම ආර්ට් කැම් ඕපන් කරගන්නවා 2017. හරි. මම මේකේ සයිස් එකක් දාගන්නවා සාමාන්‍ය මම 2400 විතර වගේ සයිස් එකකට දැන් හදන්න. ටිකක් දිග පැත්තට තියෙන එක. හරි. ඒතර මම මේක හදන්න ලැහැත්තේදී මම මුලින්ම කරගන්නවා මට ප්ලේන් ටිකක් දාගන්න ඕනේ. 2 3 4 5 6 මෙන්න මේ විදිහට නිකන් ප්ලේන් ටිකක් දාගන්න මට සෙට් වෙන්න. හරි. ඊට පස්සේ මම හදන්න යන්නේ කර්ව් ලයින් ටිකක් මේකට සෙට් වෙන්න. මම මෙහෙම කර්ව් ටිකක් දාගන්නවා. ඔයාලට මේක ඔයාලට කැමති විදිහට කරගෙන යන්න පුළුවන්. ඔයාලගේ නිදහස හැටියට මේ වගේ ඩිසයින් අඳින්න පුළුවන්කම තියෙනවා. මේ වගේ හරස්කඩවල් කීපයක් ඇඳ ගන්න ඕනේ. හරි. දැන් මම හරස්කඩ ටික ඇඳගෙන ඉවරයි. සෝරි මේ ලයින් ටික ඇඳගෙන ඉවරයි. දැන් මම හදන්නේ හරස්කඩවල් කිහිපයක් ඇඳ ගන්න. මට ටිකක් ගැලපෙන්න මම ගයිඩ්ලයින් එකක් දාගත්ත පොඩි කොටුවක් විදිහට. ඊට පස්සේ හරස්කඩක් අඳින්න පටන් ගන්නවා මෙහිම. හරි. මම එක හරස්කඩක් ඇඳගත්තා. පොඩක් මේක අර හැඩයක් තියෙන විදිහට මම කර්ව් කරගන්නවා.
ඔයාලට මේක ඔයාලා කැමති විදිහට හරස් කඩවල ටික කියන ඔයාලට ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන්. හරස් කඩ ටික ලස්සනට ඇඳ ගන්න තරමට හොඳයි. මොකද ඒකෙන් තමයි පෙනුම හොඳට හැදෙන්නේ. හරි. මේක මම එක හරස් කඩක් විදිහට ගත්තා. මම මේකෙම කොපි දෙක තුනක් තව ගන්නවා. හරි කොපි හතරක් මේ එන්න ගත්තා. මේක පොඩ්ඩක් හැරුණේ හින්දා මම මේ විදිහට දාගන්න. හරි. මම මේක එඩිට් කරනවා පොඩ්ඩක් උස අඩු වර්ෂන් එකක් විදිහට. ඒකලා පොඩ්ඩක් පැත්තකට ගියපු ගතියකට එන්න මම මේක හදා ගන්නවා. ඔයාලට නිදහස තියෙනවා මේක කැමති විදිහකට හදන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. හරි. මේක මම අනිත් පැත්තට බර වෙන්න ගන්නවා. හරි. මේක චුට්ටක් වෙනස්කම් කරලා මේක ටිකක් පැතලි වර්ෂන් එකක් විදිහට මම තියාගන්නවා. හරි. දැන් මට ක්‍රොස් සෙක්ෂන් තුනක් තියෙනවා. අ, ඊට පස්සේ ගයිඩ්ලයින් ටිකක් තියෙනවා. හරි. දැන් මම හදන්නේ පළවෙනි ප්ලේන් එක ගත්තා. මම මේක සම්පූර්ණ අඳින්න හදන්නේ 2 rail shape command එකෙන්. මේකෙන් ලේසි නැත්තම් cross section තුනක් විතර ඇඳලා මේක සම්පූර්ණ එවන්නත් පුළුවන්. ඊට වඩා මේක ලේසි. guide rail දෙක සිලෙක්ට් කරා. ඊට පස්සේ cross section එකක් දැම්මා. හරි. පළවෙනි එක ඉවරයි. apply කරා. ඊට පස්සේ දෙවෙනි එකට යන්න හදන්නේ. මම තව plane එකකට යනවා. හරි. ඊට පස්සේ මම ඒ command එකමයි පාවිච්චි වෙන්නේ. මෙන්න මේ දෙක තෝරලා ඒ දෙක ඇඩ් කරනවා. cross section එකක් දැන් ඇඩ් කරනවා. ටිකක් මෙන්න cross section එක කලින් එක තියෙන්නේ මම ඒක delete කරලා දාලා මේක ඇඩ් කරන්න. හරි. ඊට පස්සේ apply කරා cancel කරනවා. අ, තුන්වෙනි එකට එනවා. ඊළඟ line දෙක තෝරවුවා guideline දෙක. ඒක ඇඩ් වෙලා තියෙන්නේ. දැන් cross section එකක් තෝරගන්නවා. තමන් කැමති එකක් තෝරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ඒකේ. හරි. මම මේ ටික වැඩි හිතන්නේ නැතුව කරගෙන වේගින් යනවා. පස්සේ තමයි එඩිට් කිරීම කරන්නේ. හතරවෙනි එකට ආවා. ඒත් පෙර විදිහටමයි ගයිඩ්ලයින් දෙක තෝරවුවා. cross section එකක් තෝරන්න ඕනේ. හරි. වැඩේ හරිනම් ඇප්ලයි කරා, කැන්සල් කරා, ඊළඟ එකට ගියා. හරි. ඇප්ලයි කරා, කැන්සල් කරා. cross section එකක් ඇඩ් කරන්න යන්නේ මම. හරි. හරි. මේ විදිහට මම ඔක්කොම ටික මේ විදිහට කම්ප්ලීට් කරගෙන යන්න ඕනේ. හරි. තව එකයි තියෙන්නේ. ඒකත් ඒ විදිහටම කරනවා. හරි. දැන් මේ වැඩ ටික ඉවරනාට පස්සේ මට ගයිඩ්ලයින් ටික ඕනේ නැත්නම් මේක අයින් කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ මම සාමාන්‍ය මෙන්න මේ වගේ පැති පෙනුමකට ගන්නවා. හරිද? දැන් තමයි මේකේ ලස්සන පේන්න පටන් ගන්නෙ. හරි. දැන් මම මේ වගේ උසවල් වෙනස් කරගන්න ඕනේ මේක බලලා. මේ දෙකම එක ප්ලේන් එකේ ඇඳලා තියෙන කමන්නේ ගැටලුවක් කරගන්න පුළුවන්. උස හදන්න පටන් ගන්නවා.
මේක උස්සමම මේකට බැලන්ස් වෙන ගානක් තියාගන්න ඕනේ බලලා පෙනුමත් එක්ක. හරි. ඊට පස්සේ ප්ලේන් එකට ගියා. හරි. මට මේ මුල්ම දෙක චුට්ටක් උස අඩු කරාන හොඳයි වගේ ගතියක් තියෙනවා පටන් ගන්න පැත්තේ. මම ඒක පොඩ්ඩක් අඩු කරලා දාන්න යන්නේ. හරි. දැන් මගේ මේ වැඩේ මෙතනින් ඉවරයි. දැන් මම හදන්නේ 7 වෙනි ප්ලේන් එකේ එකක් තියෙනවා. හරි 8 වෙනි ප්ලේන් එකට එන්න 8 වෙනි ප්ලේන් එකක් ඇඩ් කරගෙන හරි මේකට මම අර කලින් වගේ මම කලින් හදාගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඒක ඇඩ් කරන්නයි යන්නේ. ඔයාලට මේ කැමති විදිහකට හදන්න ගන්න පුළුවන්. ඉෂුව එකක් නෑ. හරි. මම මේක පේස්ට් කරගන්න ඕනේ. හරි. මේක පේස්ට් කරද්දි මම මේක උඩටම ගෙනියලා මේක මෙන්න මේ විදිහට පේස්ට් කරනවා. හරිද? ඊපස්සේ මෙතන උස මට අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න පුළුවන්. පොඩ්ඩක් පැහැදිලිව පේන්න ඕනේ. හරි. මම මේකේ ප්ලේන් ටික ඕෆ් කරනවා. දැන් ඇත්තටම පැරාමෙට්‍රික් වෝල් ආර්ට් එකක් කියන්නේ මෙන්න මේ වගේ ඩිසයින් එකක්. හරිද? එතකොට මේක තමයි මේකේ පළවෙනි අදියර විදිහට එන්නේ. එතකොට මේකේ දෙවෙනි අදියරකුත් මේත් එක්කම අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ සාමාන්‍ය පෙනුම කොහොමද එන්නේ කියලා බලා ගන්න ඕන නම්. හරි. අපි දැන් ඒකත් කරමු. ඒක කරන්න ලේසි මේක තනි එකට ගත්තම. ඒකට මම කරන්නේ මේක අපේ සේව් කරගන්න පැරාමීටර් මේ ඩිසයින් එක. හරි. ඊට පස්සේ මම මේකෙන් පොඩ්ඩක් අයින් වෙනවා. මගේ දැන් ඊළඟ වැඩේට ෂීට් එකක් දාගන්න අලුත් එකක්. මේක ලයිබ්‍රරියට මම දාගෙන ඉන්නම් ඒතකොට ලේසි. දැන් මම කරන්නේ මේ පැරාමීට්‍රික් කෝල් ආර්ට් එක මේකට ගන්න එක. ඊට පස්සේ මේකේ පෙනුම කොහොමද එන්නේ කියලා බලන්න ඕන නම් මම කරන්නේ මේක මම හදන්න යන ලීය සයිස් එකට රෙක්ටැන්ගල් කොටුවක් දාගන්න ඕනේ. උදාහරණයක් විදිහට මම මේක හදන්න හදන්නේ අටේ ලෑලි කියන්නේ අටේ ප්ලයිවුඩ් හරි MDF හරි පාවිච්චි කරලා. එතකොට මේකේ පළල 8ක් විදිහට තියෙන කොටුවක් මෙහෙම ක්‍රියේට් කරගන්නවා. මේක හැටියට නම් මේක ගොඩක් පොඩි. හරි මම මේක චුට්ටක් වැඩි කරගන්නම්. නැත්නම් ටික සංකීර්ණ වෙන හින්දා මේක 12කට විතර වගේ දාගන්නම්. හරි. ඊට පස්සේ මම කරන්න හදන්නේ මේක ඒ කියන්නේ සමාන ගැප් එකකට තමයි සාමාන්‍ය අපි මේවා හදන්නේ. ඒකට මේකෙන් සාමාන්‍ය 100ක් විතර 200ක් විතර වගේ කෑලි දාලා බලමු. එතකොට අපි සම්පූර්ණ මේක සම්පූර්ණ පිරෙන ගන්නට එයි. අරන මේකේ මේ සයිස් එක මට ඕන ගන්න හදාගෙන ඉන්න ඕනේ. මම මේ තියෙන සයිස් එකට සම්පූර්ණ හදන්නම්. හරි. අපි මේ සයිස් එකට මේක මදි ප්‍රමාණය.
මම මෙහෙම කරන්න මේක චුට්ටක් පොඩි කරගන්නම් සයිස් එක. සම්පූර්ණ අපි කරන සයිස් එකකට එන්න. විත් එක විත් එක මම සම්පූර්ණ මේක 2000ක් එන්න ගන්නම්කෝ. පළල 2000කට. ඒ කියන්නේ අඩි 4කට කිට්ටු වෙන සයිස් එකකට එන්න දැන් හදන්න යන්නේ. එතකොට දැන් මම මේක පළල ගන්නවා MDF නිකන් අටේකින් කපනවා කියලා හිතාගෙන. හරි. දැන් කලින් විදිහටම මේක 250ක් විතර දාගන්න. හරි. දැන් මම මේක සෙන්ටර් කරගත්තා. දැන් හදන්නේ මේක කපලා බලන්න. හරි. බලමු. මම මේක අයින් කරන්නම් දැන් පැත්තකට. හරි. එතකොට අපේ පැරාමීට්‍රික් කෝලාට් එක වෙන්න මේ විදිහට තමයි එන්නේ. හරිද? මේක ඇත්තටම ගොඩාක් ලස්සන මෙතඩ් එකක්. මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙකුට මේ ෆයිල් එක ෆ්‍රී ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම මේ ෆයිල් එක මේ දක්වා කරපු ටික ඔක්කොම ඕනෙක් කෙනෙකුට ෆ්‍රී දෙනවා. ඕනෙක් කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ WhatsApp නම්බර එක හරි නැත්නම් මගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් හරි දාන්න. ඕනෙක් කෙනෙක්ට මේ ෆයිල් එක මම ෆ්‍රී දෙනවා. පුළුවන් නම් ඔයාලා මේක පැරාමීට්‍රික් එක බිත්තියක ගැහුවොත් ඒ ගහපු දවසට මට ෆොටෝ එකකුත් දාන්න. හරි. මේක තමයි මේකේ පළවෙනි අදියර. ඊට පස්සේ දෙවෙනි අදියර විදිහට එන්නේ මේකේ මේ ක්‍රොස් සෙක්ෂන් ටික සේව් කරගන්න එක. හරිද? ඒ කොටස මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්.